කල්යාණ මිත්‍රත්වයේ කියන එක හැදෙන්න ඕන ගෙදර තුලින්. අපේ ස්වාමි පුරුෂයෝ අපේ තාත්තලා පියවරු හිතාගෙන ඉන්න ලොකු පුරුෂාධිපත්‍යයක් ගෙදර ගොඩනගාගෙන අර දරුවන්ගේ පීඩනයයි සියලු පීඩන බොහෝ තැන්වල පිට කරන්නේ කොහෙන්ද? බිරිඳගෙන් නේ. අපි පුරුදු වෙන්න ඕනේ පීඩනය මට දරා ගන්න පුළුවන්ද බැරිද කියන එක හිතලා තමයි පීඩනය අනේකට දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා පින්නතුන් අනේක වාරයක් කල්පනා කරන්න ඔය පෘථග්ජන ජීවිතය තුළ ගෙදර ඉන්නකොට බුදුහාමුදුරුවෝ අපට අර පැහැදිලි කළේ ප්‍රධාන අකුසල් මූල තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභය, ද්වේෂය හටගන්නෙම ගෙදර ඉන්නකොට. දැන් අම්මලයි පුතාලයි අතර ප්‍රශ්න ඇති වෙනව අඩුයි නේද? වැඩිපුර ප්‍රශ්න ඇති වෙන අර මම සඳහන් කරේ ලේලි නන්දම්මයි අතර. මේක අපේ අර කියනවා නේද බැන්දනම් වෙන් වෙන්න ඕන කියලා. ඒක හරි වැරදි. බුදුදහමේ උගන්වන්නේ මොකක්ද? වෛරය නැති කරන්න පුළුවන් මොකෙන්ද? මෛත්‍රියෙන්නේ. ඇයි ඕක සමාජගත කරන්න බැරි? ඇවිල්ලෙන ගින්නට පිදුරු දානවා වගේ මොකක්ද අපි උගන්වලා තියෙන්නේ? වෙන විකල්පයක් නැහැ. මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල එක ගෙදර ලිප් දෙකක් තියෙනවා පින්නතුනේ. ඒ වුණාට ඒ නැන්දම්මත් පහන්න තියෙනවා, ලේලිත් පහන්න තියෙනවා. වැඩක් තියනවද? සමහර පින්නතුන් ඉන්නවා මේ පහන තියලා හෙන ඉල්ලනවා. එක ගෙදර පහන තියලා හෙන ඉල්ලනවා. මේකට විසඳුමක් තියෙන්න ඕන. ඒක තමයි තථාගතයන් වහන්සේ අත්ූපනායක ධර්මවලින් ඉගැන්වුවේ. මම එක අවවාදයක් දුන්නා එක පවුලකට. ඒ දියණිය කිව්වා, ලේලි කියනවා හාමුදුරුවනේ මම ඇවිල්ලා ගෙදරට සති 2යි අම්මා මම උයන ඒවා කන්නේ නැහැ. මේ ප්‍රශ්නය තමයි මහත්තයෝ ගෙවල් වල ගොඩක් තියෙන. අනේක උහුලන්න බෑ. අනේක දරන්න බෑ. මම කිව්වා උදේ වැඩට යනකොට නැන්දම්මට වඳින්න. ගත් කටටම ලේලි කියනවා හාමුදුරුවනේ වඳිනකොටම අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දැන් බුදුහාමුදුරුවෝ මේක නේද අපිට ඉගන්වුවේ? අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි මේ හාසි මේනේ යේතං උපනයන්ති වේරන්තේ සූපසම්මති වේරන්තේ සන්. ඔහොමනේ ගාථා දෙක තුලම උගන්වන්නේ. අපිට අඩන්තේට්ටම් කරන බණින අවලාද නගන උදවියට උන්වහන්සේ මොකක්ද ඉගන්නේ? අසවලා මට බැන්නේය, ගැහුවේය, පහර දුන්නේයයි කියලා එකට එක කරන්න කිව්වද? එකට එක කරන්න කිව්වේ නැහැ. එකට මෛත්‍රිය පතුරන්ට කියලා උන්වහන්සේ ඉගන්නේ. අර නැන්දම්මට හැමදාම වැඳලා ගියා. මම කිව්වා හැමදාම තේ එක දෙන්න. හාමුදුරනේ මම හැදුවට බොන්නේ නැහැ. නොබොන එක නැන්දම්මගේ වැඩක්. බොන එක කාගේ වැඩක්ද? මේ කාරණය හරි වැදගත් අපේ ගෙවල් වලට. වේලිච්ච ඉරටු නමන්න පුළුවන්. ඒවා කැඩෙනවා. අමු ඉරටු මොකද කරන්න පුළුවන්? එහෙනම් දැන් මේක අහන්න ඕන කවුද? මේවත් තේරුම් ගන්න පුළුවන් තරුණ උදවිය. මම කිව්වා හැමදාම බත් එක බෙදලා දීලා යන්න. හාමුදුරනේ මම බෙදුවට කන්නේ නැහැ. සතියක් කරා, දෙකක් කරා. බුදුබණ බොරු වෙන්න හේතුවක් නැහැනේ පින්නතෝනේ. Tamanට කොච්චර වෛර කරත් කමක් නැහැ. කොච්චර ද්වේෂ කරත් කමක් නැහැ. කොච්චර අවලාද නැගුවත් කමක් නැහැ පින්නතුනි. අපේ තුල ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සයා නැති කර ගන්න එපා.